සුදුමැණික ඔය හනිමූන් ට්‍රිප් එකේ ඉවරලා ලංකාවට ආපු ගම. ඔක හරියනවා මට 15ක් විතරයි තියෙන්නේ. මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. අප්පච්චිට කියන්නේ මුකුත්ම මතක් වෙන්නේ නැද්ද? මතක් වෙන්නේ? මතක් වෙන්න මට මොකද අමතක කරලා තිබුණේ නැහැ පුතේ. ඇත්තට මට තේරෙන්නේ නැහැ ඔයගලන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඈ? මට ඇති අසනීපයක් නැහැ. මේක අහන්නකෝ. සුදුමැණික ඔය හනිමූන් ට්‍රිප් එකේ ඉවරලා ලංකාවට ආපු ගම. ඔක හරියනවා මට 15ක් විතරයි තියෙන්නේ. තේරුම් ගන්න. අනු අයියේ අපි සුදුමැණිකට කෝල් එකක් ගමුද? මේ වෙලාවේ කරදර කරන එක හරිනේ නේද අයියේ? හනිමූන් ට්‍රිප් එකනේ. දෙන්න එක්ක හිමිදාසේ ඇති. එන්ජොයි කරන්න ඇති. මේ සුරන්ත මොකද මේ අර සුදුමැණිකේ කාමරේ වැඩ ටික අර රිපෙයාර් වැඩ ටික ඒ ගැන බැලුවා ලොකු මහත්තයා මම මේ තීන්ත ගෙන්න යන්න කියලා ඉන්නේ පාලිත මහත්තයාට මම පණිවිඩය කිව්වා මේ පාලිත මහත්තයා කිව්වා පාලිත මහත්තයාගේ යාළුවෙක් ළඟ තියෙනවා කියලා අර කූල් මැෂින් ගෙන්නන තැන එතෙන්ට ගිහිල්ලා අපිට අඩුවට බෝනස් එකකුත් අරගන්න පුළුවන් කියලා කිව්වා. බෝනස් නෙවෙයි මිනිස්සුયો ඩිස්කවුන්ට් ඒක තමයි මේ අනිත් එක මේ ලොකු මහත්තයා මං ජනරේදී දොරේදීත් මාන්න දුන්නා. ඊට පස්සේ මේ මම බැලුවේ කාමරේට ලොකු කාපට් එකකුත් දාන්න කියලා. ටයිල් අල්ලනවට වඩා කාපට් එකක් දැම්මම හොඳ ගැඹීර වෙනුමක් එනවා. මම කල්පනා කරලා වැඩ කරන්න එපා.